Hi guys, welcome to my YouTube channel. ඉතින් මේ තමයි තායිලන්ඩ් වල අපි ගත කරපු තුන්වෙනි දවස. තුන්වෙනි දවස් තමයි මේ. ඉතින් අපි ඩ්‍රීම් වර්ල්ඩ් තමයි එදා දවස ගත කරේ. ඉතින් අපි ඩ්‍රීම්ස් වර්ල්ඩ් වල තියෙනවා ගොඩක් ඇක්ටිවිටීස්. ඒ ඇක්ටිවිටි එකින් එක කරා. මගේ එක යාළුවෙක් සඳුනියා මැලේසියාවලදී මේ ඔක්කොම try කරපු හින්දා එයා ගියේ නැහැ. එයා තමයි වීඩියෝස් ගත්තේ. ඉතින් අපි දෙන්න මේවා කලින් try කරලා තිබුණ නැති හින්දා අපි දෙන්න try කරා. මං හිතන්නේ ජීවිතේ ගත්තු නරකම තීරණයක්. පුදුම බයයි මම මේවයි යනකොට. මේක 360 මේක 360 එකක්ද මන්ද බලමුකෝ. දැන් මට මතකත් නෑ. මාස දෙකක් විතර වෙනවනේ ගිහිල්ලා. මේක රෙකෝඩ් කරනකොට ගොඩක් පරණයි. මේ කලින් එක පරණේව තමයි මම මේ රෙකෝඩ් කරලා දාන්නේ. පුදුම බයකින් හිටියේ. මේව කොච්චර මේ සේෆ්ටි එක හොඳ ඇති අර මාරම බයයි. මට හිතුනේම වැටේ කියලා. මම මේක යනකොට ඔව් මේක 360 එකක් තමයි. හිතන්නකො කොච්චර බය හිතනවද කියලා. හැබැයි ජීවිතේ එක වතාවක් හරි අපි මේවා try කරලා තියෙන්න ඕන. හරිකේන් තව ටොනාඩෝ ඒ වගේ එක රෝලර් කොස්ටර්ස් තිබුණා. amazing මේ එක්ස්පීරියන්ස් එක ජීවිතේ එක වතාවක් හරි අපි හැමෝම ලැබිලා තියෙන ඕනි කියලා තමයි මම නම් හිතන්නේ. මාරයි මීට වඩා හොඳ රයිඩ්ස් එහෙම ඇති ඉතින් එක රටවල බට් මේක තමයි මම ෆස්ට් එකටම එක්ස්පීරියන්ස් කරපු එක. හරිම ෂෝ. ඒකට වඩා බයයි මෙන්න මේ ඇක්ටිවිටි එක. මේකේ අර කෙනා ඔක්කොම බෙල්ට්ස් එහෙම තිබුණා. එතකොට බෙල්ට් එකේ ෂුවර් එක හරි තිබුණානේ. මේකේ තියෙන්නේ අපිට අල්ල ගන්න. හිතන්නකො මේක උස්සරහට යනකොට අපි ඉස්සෙල්ලා යනවා. අනිත් එක දැන් මගේ එහෙම මොකක් හරි මම එක්සයිට්මන්ට් එකක් වුණාම මගේ අත් දෙකේ හිරි වැටෙන ලෙඩක් තියෙනවා මට චූටි කාලේ ඉඳන්. මොකක් හරි හයියෙන් hina වුණාම මොකක් හරි නර්වස් වුණාම මොකක් හරි ගොඩාක් දුක හිතුණාම මගේ මේ අත් දෙකේ හිරි වැටෙනවා. මේ ගොඩක් වෙලාවට දකුණු අත ඉස්සර පෑනවත් අල්ල ගන්න බෑ. මම ඒකට මේ විටමින් එකකුත් බිව්වා ඒ දවස්වල. මේක දැන් මෙහෙම උඩට යනකොට මේක 360 නෙමෙයි. ඒනොට මේ උඩටම යනකොට දැන් ලිස්සල යනවනේ. එතකොට දැන් හිතන්නකෝ අපි අතින් වැරදිලා හරි මිස් වුණා වැටෙන්න පුළුවන්. ඉතින් ඒක යාලා හදලත් එහෙම නෙවෙයි. මේ වෙලාවේ නම් පුදුම බයකින් ඉන්නේ. ඔයාලට මේකේ හැනවත් ඇති කෑ ගහනවා. අහන්නකෝ චුට්ටක්. ඇත්තට මේවට තමයි කියන්නේ සල්ලි දීලා දුක් විඳිනවා කියලා. මේ රෝලර් කෝස්ටර් රයිඩ් එක නම් ඇත්තටම බය දුන්නේ නැහැ. මොකද අරවත් එක්ක කම්පෙයාර් කරද්දි මේක වටේ ගිහින් ආව දැනුනේවත් නැහැ. ඒක නම් ඇත්තටම මට එච්චර බය හිතුන්නේ නැහැ. මේක හොඳට අර ෂීට් එක එහෙම ලොක් වෙලා එහෙම තිබුණේ. ඒකෙත් අර 360 වගේ වටේම ගහලා උඩ ගිහිල්ලා යට ගිහිල්ලා එහෙම එනවා. ඒ වුණාට මට ඇත්තටම මේක ටින්ගාලි ඉවරුණා. ඒක ගෙච්චර ගානක් තිබුණේ නැහැ. මේ තමයි ස්නෝ ටවුන් එක. මේකෙදී අපි අනිත් අපේ තියෙන බඩු ඒව තියලා ෂූස් උත් ගලවලා යාලා දෙනවා ෂූස් සොක්ස් ඒ වගේ. ඊට පස්සේ යාලා දෙනවා අපිට ජැකට් ඒවත් දාගෙන තමයි මේකේ තියෙන්නේ. මේකේ මේ ඔක්කොම අර ස්නෝ ටවුන් එකක තියෙන ඉග්ලූ හවුසස් ඒ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ
ස්පෝට් එකත් කරන්න පුළුවන්. මේක වහනවා 4:30 වෙන්න කලින්. ඒකේ මැප් එකක් තියෙනවා. මේ මැප් එක හරහා තමයි මේ අපිට එන්න ඕනේ. ඉතින් අර ලොකු ඒරියා එකක් මේ හරි ඔය රෝලර් කෝස්ටර්ස් වලින් එහෙම උඩ ගියාම බලා ගන්න පුළුවන් කොච්චර ලොකුයිද කියලා අපි ඉන්න තැන. ඉතින් අපි මේ මැප් එක හරහා තමයි ආවේ. ඉක්මනට කරනවා නම් ඔක්කොම කවර් කරගන්න පුළුවන්. අපිට මුලින්ම එකක් මිස් වුණා. ඒ කියන්නේ එතකොට ඒක ඇල්ල තිබුණේ නැහැ. 10:30 වලට තමයි ඒක ස්ටාර්ට් කරන්නේ. දවසේම ගිහලා කොහමද අපි ගොඩාක් ඇක්ටිවිටීස් කවර් කරගත්තා. මේකත් ඉවර වෙන්න කලින් අපි ඇතුළට කොහම හරි ගිහිල්ලා ෆොටෝසුත් ගහගෙන මේ ඇක්ටිවිටීස් ටිකත් කරා. හරිම ෂෝක්. හැබැයි මාරම සීතලයක් දෙකේම හිරි වැටෙනවා. පුදුම සීතලක් තිබුණේ. ඉතින් අපි ඉක්මනට ෆොටෝස් අරන් ආවා. අර හිම එහෙම ඇල්ලුවම තමයි පොඩක් වැඩි. ඊට පස්සේ මෙහෙම මේ එක ක්‍රීඩා කරන තැනක් තිබුණා. හැබැයි මට නම් හිතෙන්නේ නැහැ. බලන්නකෝ මේකේ පළවෙනි එක මම සෙල්ලම් කරාට අනිත් ඒවා ඇරෝස් මේ නිකන් අමුතුවට මැග්නටික් එකකින් අනිත් පැත්ත හරවනවා වගේ හැරෙව්වා. ඊට පස්සේ මේ එකක් ඩ්‍රින්ක් කරාට මේ කොකා කෝලා එක හම්බුණා. ඊට පස්සේ ඉතින් අපිට දවසෙන් මහන්සි අපි ගියා ස්පා.